හරි අපි මෙතෙන් තමයි නැවතුවා ඉස්සල්ලා කරේ මේ කෑල්ලනේ මේක හදන විදිහ තේරෙනවනේ අර ඔව් AB කියලා මැටීරියල් දෙකක් තියෙනවා ඒ දෙකට අර වෙන වෙනම මේ ඒ කියන්නේ වෙන වෙනම මේ සමීකරණ දෙක දාලා ඊට පස්සේ මේ අර ලික්විඩ් ඒවා ටික එකතු කරලා ලික්විඩ් ටිකයි සොලිඩ් ටික එකතු කරලා සොලිඩ් ටිකේ ඒ වේටේජ් මේ වේට් පර්සන්ටේජ් එක ගන්න තමයි තියෙන්නේ. හරි. ඊට පස්සේ කෑල්ල. මම දෙනවා මෙතන කතා කරන්නේත් ආයින්ද වැටලා තියෙන්නේ two components diagrams කියනවා තමයි. එතකොට දැන් මෙතනදී කියනවා binary phase diagrams binary phase diagrams are maps that represent the relationship between temperature and the combustion and quantities of phases at equilibrium which influence the microstructure of an alloy. එතකොට මේ මෙතන කතා කරන binary phase diagram කියලා එකක් හරිද? binary phase diagram වලදී කතා කරන්නේ represent the relationship between temperature and the combustion. ඒ කියන්නේ දැන් ඉස්සල්ලා අපි කතා කරපු two combustion diagram වලත් කතා කරේ temperature එකයි combustion එකයි. ඊට අමතරව මේකට එකක් add වෙනවා and quantities of phases at equilibrium. ඒ කියන්නේ දැන් අපිට තියෙන phases ඒ කියන්නේ මොනවද ඝන ද්‍රව වායු. ඒ තුනනේ මේන්ලි තියෙන්නේ. එතකොට එන්න මේ phases වල සමතුලිතතාවයේ තියෙන phases වල ඒ කියන්නේ ගාන. ඒ කියන්නේ කොච්චර කීයක් අර තියෙන අපිට තියෙන මොනවද ඒවට කියන්නේ ඝන අවස්ථාව, ද්‍රව අවස්ථාව, වායු අවස්ථාව වගේ එන්න මේ අවස්ථාවල එකින් එකේ වෙනම මේ කීයක සමතුලිතතාවයක් තියෙනවද කියලාත් අපි මේකෙදි බලනවා. මේ quantities of phases at equilibrium which influence the microstructure of an alloy. එතකොට මෙතනදී අපි කතා කරන්නේ alloy එක අර microstructure එකත් එක්ක තමයි මෙතන කතා කරන්නේ. මොකද්ද හේතුව? මෙතන දැන් අපි compression එකත් බලනවා, temperature එකත් බලනවා, ඊට අමතරව quantities of phases at equilibrium එකත් බලනවා. හරි. ඊට පස්සේ කියනවා many microstructures develop from phase transformations, the changes that occur when the temperature is altered. විනාඩියක් දෙන්න. හරි මේ එතකොට දැන් මෙතන කියනවා many microstructures ඒ කියන්නේ දැන් අර microstructure කියන්නේ මේ micro level එකේ තියෙන මොකක් හරි නිකන් අමුද්‍රව්‍යයක් වගේ ද්‍රව්‍යයක් වගේ කියලා හිතන්නකෝ. ඒ කියන්නේ මොකක් හරි මැටීරියල් එකක් මයික්‍රෝ ලෙවල් එකේ තියෙන. මයික්‍රෝ ලෙවල් එක කියන්නේ මොකද්ද? මයික්‍රෝමීටර් කියලා අපි කියන්නේ. මයික්‍රෝ ලෙවල් එක කියන්නේ 10 ඍණ 6යි මීටර් කියන එක. හරිද? ඒ කියන්නේ 0.05යි 1යි. එන්න ඒ වගේ මේ ලෙවල් එක තියෙන. ඒ කියන්නේ ඊටාම අර කුඩා ලෙවල් එක තියෙන ඒවට තමයි අපි මයික්‍රෝ ස්ට්‍රක්චර්ස් කියන්නේ. 10 ඍණ 6 මීටර්. හරිද? එන්න ඒ වගේ මයික්‍රෝ ස්ට්‍රක්චර් එකක් තාම ඒ හුඟක් මයික්‍රෝ ස්ට්‍රක්චර් ඩෙවලොප් කරලා තියෙන්නේ. ඒ කියන්නේ හදලා ගොඩනගලා තියෙන්නේ phase transformation වලින්. ඒ කියන්නේ මොකක් හරි ඝන ඉඳලා ද්‍රව බවට පත් කරලා හරි නැත්නම් ද්‍රව ඉඳලා වායු බවට පත් කරලා හරි. ඒ හුඟක් මේ හුඟක් වෙලාවට ඒක වායු වලට නම් අදාළ වෙන්නේ නැහැ. ඝන ද්‍රව අතර තමයි යන්නේ. හුඟක් වෙලාවට මයික්‍රෝ ස්ට්‍රක්චර්ස් තියෙන්නේ ඝන. එතකොට මොකක් හරි අර phase එකේ transformation එකක් කරලා තමයි ඒ කියන්නේ තියෙන අවස්ථාව අර මොකක් හරි ඝන ඒ අපි කතා කරා වගේ ඝන ද්‍රව වායු වගේ අවස්ථාවක් ඒ කියන්නේ වෙනස් කරලා තමයි හදලා තියෙන්නේ මේ micro structures කියන ඒවා. එතකොට the changes that occur when the temperature is altered. ඒ කියන්නේ මෙන්න මේ micro structure වල changes ඇති වෙන්නේ, ඒ කියන්නේ වෙනස් වෙන්නේ temperature එකේ වෙනසක් වෙද්දී. මේ alter කියන්නේ මේ වෙනස් වෙනවා කියන්න. temperature එකේ වෙනස් වෙද්දී තමයි මේ මෙන්න මේ micro structures වල වෙනසක් ඇති වෙන්නේ. එතකොට temperature වෙනස් කරලා තමයි මේව මේ transformation එක කරලා දෙන්නේ. එතකොට එහෙම තමයි කියන්නේ.
හරිද? එතකොට binary phase diagrams are helpful in predicting transformation and the resulting microstructures which may have equilibrium or non-equilibrium character. ඒ කියන්නේ දැන් මෙතන binary phase diagrams කියන ඒවා මේ අපිට ඒ කියන්නේ උදව් වෙනවලු phase predicting phase transformation. ඒ කියන්නේ මේ මොකද්ද අවස්ථාවේ ඇතිවන ඒ කියන්නේ වෙනසක් ට්‍රාන්ස්ෆෝර්මේෂන් එක. ඒ කියන්නේ මොකක් හරි එක අවස්ථාවකින් ඉඳන් තවත් අවස්ථාවකට යන ඒවා ඒ වගේ ඒවා ප්‍රෙඩික්ට් කරගන්න. ඒ කියන්නේ ඒ වගේ ඒවා මේ අපිට නිකන් අර මේ ඒ වගේ ඒවා මේ මොනවද ඒ කියන්නේ ඒ පේස් ට්‍රාන්ස්ෆෝර්මේෂන් වගේ දේවල් කරගන්නයි ඊට අමතරව the resulting micro structures. ඒ කියන්නේ අපි ඉස්සල්ලා දැන් උඩ මෙන්න මේකේ අපි කතා කරානේ. ඔය පේස් ට්‍රාන්ස්ෆෝර්මේෂන් එක පේස් ට්‍රාන්ස්ෆෝර්මේෂන් එක යූස් කරලා තමයි මයික්‍රෝ ස්ට්‍රක්චර්ස් කියන ඒවා හදලා තියෙන්නේ. එතකොට ඒකට අපිට යූස් කරන්න පුළුවන් මේ බයිනරි පේස් ඩයග්‍රෑම් එක. හරිද? ඊට පස්සේ and the resulting microstructures which may have equilibrium or non-equilibrium. ඒ කියන්නේ ඔතනින් අර හැදෙන phase transformation එකකින් හැදෙන microstructures equilibrium වෙන්නත් පුළුවන් non-equilibrium වෙන්නත් පුළුවන්. ඒ දෙකම මොකක් හරි එතනින් එක character එකක් ඒවට තියෙන්න පුළුවන්. දෙකම හරි එකක් හරි. හරි. ඊට පස්සේ මොකක්ද කියන්නේ කියලා බලමු අපි. ඊට පස්සේ දැන් මෙතන කතා කරන්න යන්නේ we now go on to look at two component diagram. දැන් ඉස්සෙල්ලාත් අපි කතා කරේ two component diagram තමයි we get with alloy between two metals. දැන් ඉස්සෙල්ලා කතා කරා වගේ copper nickel තමයි මෙතන තියෙන්නේ. ඊට පස්සේ කියනවා at point x1 x1 තියෙන්නේ කොතනද බලන්න. x1 තියෙන්නේ මෙතන මේ x1 තියෙන්නේ මෙතන මේ තියෙන්නේ x1 මෙතන තියෙන්නේ. ඊට පස්සේ at point x1 on the liquidus. දැන් ඔයාලා දැනගන්න ඕනේ මේ වචනේ කිව්වහම මොකේද කියන්නේ කියලා. on liquidus කියන්නේ මොකද්ද? liquidus කිව්වේ මෙන්න මේ රේඛාවට. මෙන්න මේ රේඛාවට තමයි liquidus කිව්වේ. on නිකන් මට ලියන්න අමාරුයි. ඒ නිසා මම නිකන් කිව්වකුරක් විතර ලියනවා. liquidus කිව්වේ මෙන්න මේ රේඛාවට. මේ තියෙන මේ පදින් ඇඳලා තියෙන රේඛාව. හරිද? එතකොට at a temperature ඊට පස්සේ කියනවා solidification is about to begin. On the liquidus solidification is about to begin. Solidification is about to begin නෙමෙයි නෝනේ. Liquefaction is about to begin එතන එනවා. ඊට පස්සේ ඔමින්ද කියන කැලේ වල at a temperature slightly below x1 there will be some crystals. හරි. මෙතන කියන්නේ මේ මෙන්න මේ x1 point එක තියෙනවනේ. ඒ x1 point එකෙන් පල්ලෙහාට යද්දි කියන්නේ. පල්ලෙහාට එද්දි. තමයි මෙතන කතා කරන්නේ. ඒතර පල්ලෙහාට එද්දි මොකද වෙන්නේ? මෙන්න මේ පැත්තේ ඔක්කොම තියෙන්නේ liquid නේ. මේ පැත්තේ තියෙන liquid. එතකොට මේ පැත්තේ තියෙන liquid. එතකොට මෙන්න මේ x1 point එක කියන තැනක් තියෙන්නේ මෙන්න මේ කැලේ අපි කියවනේ solidui ඒ කියන්නේ ඝනයි ද්‍රවයි දෙකම තියෙන තැනක් මෙතන. කොහොමද පේන කලයක් ගමු. මෙන්න මෙතන solid උත් තියෙනවා plus liquid උත් තියෙනවා. හරිද? එතකොට මෙන්න මේ x1 point එකේ ඉඳලා අපි මෙන්න මේ x1 point එක කියලා අපි කිව්වේ මොකද්ද? අර 100% මේ liquid වෙන්න තියෙන අවම මේ line එක තමයි මේ තියෙන්නේ. අවම point එක. ඒ කියන්නේ 100% අර ඉස්සර මේ අපි කලින් කතා කරේ. අර මේ මෙතෙන්ට කියනවා මෙන්න මේ line එක තමයි liquid 100% වෙන්න පටන් ගන්න අවම මේ line එක. ඊට පස්සේ මෙන්න මේ line එකට කිව්ව මොකද්ද? මේකට කිව්ව solidus කියලා. solidus කියන මේ line එකට කියන්නේ මොකද්ද? solid වල උපරිමය. ඒ කියන්නේ මේක අවම minimum මේක maximum.
ඒ කියන්නේ solid මෙතනින් පස්සේ liquid වලට පත් වෙන්න හදන්නේ. හරිද? මේ ඊට පස්සේ දැන් හිතන්න මෙන්න මේ x1 point එකේ ඉඳලා මෙන්න මෙතන තමයි x1 point එක තියෙන්නේ. ওই point එකේ ඉඳලා අපි පල්ලෙහාට එනවා නම් ආයෙ තියෙන්නේ solid liquid දෙකම මේ කැලේ තියෙනවනේ. ඒතර මොකද වෙන්නේ? මෙන්න මේ පැත්තේ දැන් අපි කියවනේ අර මෙතන කියන්නේ මේ solidification is about to begin. ඒ කියන්නේ දැන් මෙන්න මේ x1 ඉඳලා පල්ලෙහාට එද්දි මොකද වෙන්නේ? මේ පැත්තේ තියෙන liquid ටිකක් අර equilibrium එකක් තියෙනවා කියලා කියවනේ මෙතන. මෙන්න මේ line එක represent කරනවා කිව්වා equilibrium එකක්. ඒ කියන්නේ සමතුලිතතාවයක්. මෙන්න මේ පැත්තේ ඉඳලා මේ solid තියෙන ඒවා ටිකක් මේ පැත්තට liquid වුණාම ඒ කියන්නේ හිතන්න මිලිලීටර් 10ක් මේ පැත්තට liquid වෙලා ගියා. ඊට පස්සේ මේ පැත්තෙන් මිලිලීටර් 10ක් මොකද වෙන්නේ? මේ පැත්තට solid වෙලා එනවා. ඒ වගේ හිතන්නකෝ. අන්න ඒ වගේ මේ සමතුලිතතාවය තමයි මෙතන තියෙන්නේ. අන්න එතකොට මෙන්න මේ පැත්තට අපි පල්ලෙහාට එද්දි මොකද වෙන්නේ? මේ පැත්තේ liquid වල ඉඳන් මේ පැත්තට පොඩ්ඩක් solid ගතිය ආයේ එනවා. ඒ කියන්නේ මේ solidification is about to begin. ඒ කියන්නේ solidification ඝන අවස්ථාව නිකන් පටන් ගන්නවා වගේ මේ පල්ලෙහාට එද්දි ආයේ මෙතන ඝන තියෙන නිසා. එතකොට කියනවා at a temperature slightly below x1 there will be some crystals solidifying out of the liquid. ඒ කියන්නේ මෙතනදී කියනවා මෙන්න මෙතන x1 කියන temperature එක. ඒ කියන්නේ x1 temperature කියන්නේ මෙන්න මේ level එකනේ. මේ level එකනේ. මෙතන temperature එක තමයි x1 වල temperature එක. එතකොට x1 වල temperature එක තමයි මෙතන තියෙන්නේ. එතකොට මේ temperature එකේ ඉඳලා පොඩ පල්ලෙහාට ආව slightly මේ temperature එකට මේ temperature එකේ ඉඳලා පොඩ්ඩක් පල්ලෙහාට ආවොත් මොකද වෙන්නේ? එන්න මේ solid ඒවත් ඇති වෙනවා. ඒ නිසා තමයි මේ කියන්නේ there will be some crystals මේ some crystals තියෙනවා කියලා කියනවා මෙන්න මෙතන ඉඳන් පොඩ්ඩක් පල්ලෙහාට එද්දි. මෙතන ඉඳන් උඩට ගියොත් මොකද වෙන්නේ? liquid විතරයි. හරිද? හරි. එතකොට ඊට පස්සේ කියනවා at a temperature දෙවෙනි point එක at a temperature about halfway between solidus and liquidus. halfway කියන්නේ මෙන්න මෙතනදී. solidus එකයි liquidus එකයි solidus කියන්නේ මෙන්න මේ රේඛාව. මතක තියාගන්න ඒවා. solidus කියන්නේ මෙන්න මේ රේඛාව, liquidus කියන්නේ මෙන්න මේ රේඛාව. හරි. at a temperature about halfway between solidus and liquidus. ඒ කියන්නේ මේ x2 point එකේදී මේ දාලා තියෙන්නේ we have a mixture of solid and liquid of compositions z2 and y2. හරි. මෙන්න මේ point එකේදී මෙන්න මේ level එකේදී මෙන්න මේ temperature එක තියෙන level එකේදී මෙන්න මේ temperature එක තියෙන level එකේදී මොකද්ද කියන්නේ? මෙතන මොකක් හරි simple t වගේ කියලා හිතන්නකො. ඔන්න ඔය temperature එකදී මේ මෙතන කියනවා we have a mixture of solid and liquid. ඇත්තටම හරිනේ. මේ කියන එක හරිනේ. මෙන්න මෙතනදී solid වලයි liquid වලයි mix එකක් තමයි මෙතන තියෙන්නේ. ඒ කියන්නේ මිශ්‍රණයක් තමයි මෙතන තියෙන්නේ. solid වලයි මේ liquid වලයි. දෙකම තියෙනවනේ මේ කැලේදී. එතකොට ඒ කැලේදී solid and liquid of composition. එතකොට composition මේ Z2Y2. අපි කියවනේ අර ඉස්සෙල්ලා මේ අපි අර ගානක් හැදුවේ දැන් අර කලින්. එතකොට මොකද්ද ගත්තේ? මෙන්න composition එක ගත්තේ මෙන්න මේ point එකේ නේ. මෙන්න මේ point එකේ අරන් අර සමීකරණය දාලා මේ සුළු කරලා ගන්නවා. ඒ විදිහට තමයි හැදෙන්නේ. එතකොට ඒ දෙක composition වලට සමානව තමයි මේ මෙන්න මේ level එකේදී composition මේ මෙතනදී තියෙන්නේ. හරිද? හරි. ඒ විදිහට තමයි ගන්න. ඊට පස්සේ කියනවා තුන්වෙනි point එක when the temperature falls to just below x3. x3 කොහෙද තියෙන්නේ? x3 තියෙන්නේ මෙතන. x3 මෙතන තියෙන්නේ. ඔය x3 වලට පොඩ්ඩක් මේ පල්ලෙහාට ආව temperature the alloy is totally solid. එතන මොකද වෙන්නේ? මෙන්න මෙතන තියෙද්දි මොකද්ද වෙන්නේ? මෙන්න මෙතනින් චුට්ටක් උඩට ගියොත් මොකද්ද වෙන්නේ? solid වල ඉඳලා ඕන් ටික මේ ද්‍රව වෙන්නත් පටන් ගන්නවා. ඒ කියන්නේ අර ටෙම්පරේචර් එක අපි හීට් එක දෙද්දි තව මොකද වෙන්නේ? මෙන්න මෙතන තිබ්බ solid ටික මේ ලයින් එක පැනපු ගමන් ටෙම්පරේචර් වැඩි වුණ ගමන් ලික්විඩ් වෙන්න පටන් ගන්නවා. එතකොට මේ ලයින් එකෙන් පල්ලෙහාට ආවොත් මොකද වෙන්නේ? පල්ලෙහාට ආවොත් තියෙන්නේ
solid විතරයි. solid state එකේ ඒවා විතරයි තියෙන්නේ. හරිද? it was totally solid and Z3 has become in identical with X3. හරිද? ඒ කියන්නේ මේ Z3 කියන level එකට එනවා. එතකොට Z3 කියන්නේ මෙතන වගේ point එකක් නම් X3 පල්ලෙහාට ආපුවම ඒ ගානට වගේ එනවා. එතකොට Z3 X3 කියන්නේ දෙකම එකයි වගේ. දෙකම solid නේ. හරිද? එතකොට ඒ ටික තමයි මෙතන තියෙන්නේ. හරි. අපි ඊළඟ slide එකට යමු නේද? හරි. මෙතන two component diagram ගැන මම මෙතන කතා කරන්නේ. equilibrium cooling. equilibrium cooling. equilibrium cooling කියන්නේ සමතුලිතතාවයේ ඇති වෙන මේ cooling එකක් ගැන තමයි මෙතන කතා කරන්නේ. එතකොට අපි බලමු මොකක්ද කියන්නේ කියලා. Schematic representation of the development of microstructure during the equilibrium solidification of නිකල් 35 65. නිකල් 35 65 කියන්නේ මෙතන. මේ මෙතනදී නිකල් 35යි නිකල් 65. අනේ නිකල් 35යි කොපර් 65යි. කොපර් 65ක් තියෙනවා නිකල් 35යි තියෙනවා. හරිද? මේ ලෙවල් එක මේ මාක් කරලා තියෙන මේ කඩිරක් ගහලා තියෙන ඒ ලෙවල් එකේ තමයි. හරි. ඒතකොට කියනවා schematic representation. ඒ කියන්නේ මෙතන දීලා තියෙන මෙන්න මේ alloy එකේ ලෝහ alloy නිකල් 135කුයි කොපර් 165කුයි තියෙද්දි මේ කොහොමද මේ මයික්‍රෝ ස්ට්‍රක්චර් ඩෙවලොප්මන්ට් එක ඒ කියන්නේ මයික්‍රෝ ස්ට්‍රක්චර් හැදෙන්නේ කොහොමද වගේ තමයි පෙන්වන්නේ මෙතන. ඊට පස්සේ මෙතනදී කියනවා at point A the alloy is completely liquid. හරි. දැන් at point A ගත්තොත් එම්මේ point A කියන්නේ මෙතන නෙමෙයි. point A කියන්නේ මෙතන. එතකොට alloy එක completely liquid එකක්. හරිනේ මේ point එකේදී කියන්නේ මේ point එකේදී කියන්නේ මේ තියෙන මේ point එකේ තියෙන completely liquid නෙමෙයි. මේ line එකේ උඩනේ. එතකොට මේ හරිය තියෙන්නේ ලෝහය කෙලින්ම මොනවාද ද්‍රවයක් විදිහට තමයි මේ හරිය තියෙන්නේ. හරි ඊට පස්සේ කියනවා no microstructural or compositional changes will be realized until we reach the liquidus line point B. At this point the first solid begins to form. හරි දැන් අපි ඔන්න ටික ටික මෙන්න මේ ලයින් එකදී ඔහොම පල්ලෙහාට එනවා. පල්ලෙහාට ඇවිල්ලා ඔන්න B point එකට ආවා. B point එකට තමයි අපි කියන්නේ මොකද්ද කියන්නේ liquidus කියලා. liquidus කියන්නේ මෙන්න මේ ලයින් එකට. එතකොට ඒ ලයින් එකට ආපුවම මොකද වෙන්නේ? මේ ලයින් එකෙන් පස්සේ මෙන්න මෙතන සොලිඩුයි ලික්විඩුයි දෙකම තියෙනවානේ. මේ දාලා තියෙන ඔය හැපැත්තේ ඇල්ෆා ප්ලස් L කියලා. සොලිඩ් ඇල්ෆා කියන්නේ මේ සොලිඩ් වලට. මේ ඇල්ෆා දාලා තියෙන සොලිඩ් වලට. මේ ඇල්ෆා ප්ලස් ලික්විඩ් ඒ කියන්නේ ද්‍රවයි ඝනයි දෙකම තියෙනවා මෙන්න මේ මැද කෑල්ලේදී. එතකොට මේ මැද කෑල්ලේ ද්‍රවයි ඝන දෙකම තියෙනවා කියන්නේ මෙන්න මෙතනින් අපි මේ ටෙම්පරේචර් අඩු කරගෙන මේ A වල ඉඳලා B වලට ඇවිල්ලා ඕම් B වල ඉඳලා පොඩ්ඩක් පල්ලෙහාට එන්න පටන් ගත්තාම මොකද වෙන්නේ? දැන් සොලිඩ් මේ ෆෝම් වෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ ඝනත් ඇති වෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ ඝනත් මේ හැරි තියෙනවනේ. ඝනයි ද්‍රව දෙකම තියෙනවනේ. ඒතර ඝනත් මේ හැරි ද්‍රව විතරයි තිබ්බේ. දැන් ටික ටික ටෙම්පරේචර් එක මෙන්න මෙහෙම 1300 මෙතන තිබ්බා නම් 1300 ඔහොම අඩු කරන ඇවිල්ලා මේ මැද වගේ හිතුවොත් එහෙම 1250යි. ඔන් ඊට පස්සේ 1250 කියන්නේ මෙන්න මේ හරිය කියලා මේ කෙලින් කියලා හිතන්නකො 1250යි කියලා නිකන් දාගන්න ලියන්න බෑ මට 1250යි හරි 1250ක් වුණා උඩාම මෙන්න මෙතන ඉඳන් 1250 ඉඳලා ඕන් එකක් අඩු කරනවා 1249 ඕන් ටික ටික මොකද වෙන්නේ මෙන්න මෙතන තියෙන ඝන ඒවා ටික ටික වැඩි වෙන්න පටන් ගන්නවා අපි පල්ලෙහාට ටෙම්පරේචර් අඩු කරන ඉද්දි. අඩු කරන ඉද්දි මොකද වෙන්නේ? ඝන ඒවා වැඩි වෙන්න පටන් ගන්නවා. හරිද? ඊට පස්සේ කියන්නේ මොකද්ද කියලා බලමු අපි. with continued cooling අපි තවත් කූල් කරන්න යද්දී කියන්නේ ටෙම්පරේචර් එක
උෂ්ණත්වය තවතත් අඩු කරන යද්දි. දැන් මේ ඉන්නේ දැන් අපි මේ B වල පොයින්ට් එකේ ඉඳලා අපි C වල පොයින්ට් එකේ ඉන්නේ කියලා හිතන්න. C වල පොයින්ට් එක කියන්නේ ඝනක් තියෙනවා ද්‍රවක් තියෙනවා යම් මට්ටමකට. හරිද? ද්‍රව වැඩි වුණා. දැන් මේ ද්‍රවට ලංවන මේ පොයින්ට් එක තියෙන්නේ. ඒක ද්‍රව වැඩි ඝනක් තියෙනවා ඒ වුණාට. හරි with continued cooling both composition and relative amounts of each of the phases will change. හරි දැන් තව තවත් අපි කූල් කරන එද්දි මොකද වෙන්නේ මේ පල්ලෙහාට එද්දි ටික ටික පල්ලෙහාට එද්දි එන්න එන්න මොකද වෙන්නේ අර ද්‍රව ටික ටික අඩු වෙලා ඝන ටික ටික වැඩි වෙනවා ඔන්න දැන් මෙතෙන්ට ආවම මෙන්න මෙතන පොයින්ට් එකේදී මොකද වෙන්නේ හරියටම ඝන අර ද්‍රව වෙන්න ඔන්න මෙන්න තියෙන පොයින්ට් එකනේ මෙතන අපි මෙන්න මේ ලයින් එකට කියන්නේ මොකද්ද සොලිඩස් කියලා එතකොට ඔන්න තව ටිකක් ආයේ අපි උෂ්ණත්වය අඩු කරන්න ගියොත් ඊට පස්සේ ඝන විතරයි තියෙන්නේ හරිද ඊට පස්සේ ලික්විඩ් මේ ද්‍රව නැහැ. ඝන විතරයි තියෙන්නේ මෙන්න මේ හරියට ආවා. හරි ඊට පස්සේ මෙතන කියනවා the compositions of the liquid and phases will follow the liquidus and solidus lines respectively. The composition of the liquid and phases will follow the liquidus and solidus line. හරි මේ දැන් මෙන්න මේ කියන්නේ liquid සොලිඩ්ද තියෙන්නේ කියන එක රඳා පවතින්නේ මෙන්න මේ ලයින් දෙකත් එක්කනේ. ඒ කියන්නේ මේ ලයින් එකේ පල්ලයට ආවම මෙතන සොලිඩ් ලික්විඩ් දෙකම තියෙනවා. මේ ලයින් එකෙන් මේ එන්න මෙතන ලයින් එකේ මෙන්න මේ ලයින් එකෙන් පල්ලයට ගියපුවම සොලිඩ් විතරයි තියෙන්නේ. ඊට පස්සේ අර උඩ ලයින් එකෙන් උඩට ගියවම ලික්විඩ් විතරයි. අන්න ඒ ලයින් දෙක මත තමයි රඳා පවතින්නේ. ඒ කියන්නේ මොනවද තියෙන්නේ කියන එක. ඒ කියන්නේ ලික්විඩ් විතරක් තියෙනවද සොලිඩ් විතරක් තියෙනවද අපි ටෙම්පරේචර් එක අඩු මේ කරගෙනදී මොකද්ද වෙන්නේ අන්න ඒ දේවල් අඳා පවතින්නේ රිප්‍රසන්ට් කරන්න මේ ලයින් දෙක තමයි හරිද එතකොට ඒ ටික තමයි මේ තියෙන්නේ හරි අපි බලමු මේ තියෙන්නේ මෙන්න මෙතන දාලා තියෙන බලන්න ලික්විඩ් විතරයි මෙන්න මේ හරියදී ලික්විඩ් විතරයි තියෙන්නේ ඊට පස්සේ මොකද වෙන්නේ මෙන්න මෙතනදී මේ B පොයින්ට් එකේදී මෙන්න මම ක්ලියර් කරලා ඉන්න පේන්නේ නැත්නම් මෙන්න මේ B පොයින්ට් එකේදී මෙන්න විතර B පොයින්ට් එකේදී මේ පොඩ මේ නිකල් එහෙම මේ අර ඝන ඒවා ඇති වෙන්න පටන් ගන්නවා මේ පොඩ හරිද ඝන තත්ත්වයේ තියෙන ඇලොයි ඒ කියන්නේ ලෝහ ඇලොයි ඇති වෙන්න පටන් ගන්නවා මේ හරිද ඒක තව ටිකක් අඩු කරන්න කියලා C වලට ආවම මොකද වෙන්නේ මේ ඝනය වැඩි වෙලා මෙතන තිබ්බට වඩා වැඩි වෙලා නෙමෙයි ඝනය වැඩි වෙලා මේ ඊට පස්සේ ඔන් තව ටිකක් කොහොම පල්ලයට ඇවිල්ලා D වලට ආවම මොකද වෙන්නේ මේ ඝනය හොඳට වැඩි වෙලා ඒ කියන්නේ මෙන්න මේ D කියන්නේ දැන් අර ද්‍රව වෙන්න පටන් ගන්න තැනනේ දැන් ටික ටික ද්‍රව වෙමින් තියෙන්නේ ඝන එන්නෙන් අඩු වෙගෙන යනවා එතකොට තව ටිකක් පල්ලයට ඇවිල්ලා E වලට ආවම මේ ඝනම විතරයි ද්‍රව නැහැ හරිද හරි ඊට පස්සේ අපි යමු ඊළඟ ස්ලයිඩ් එකට ඒකෙදි කියනවා අර ඉස්සල්ලා තිබ්බ එක මේ උඩ නම් තියෙන මං හිතන්නේ schematic presentation of development අර උඩ තිබ්බ එක මේ නිකල් 35යි copper 65යි ලෝහයක් තියෙන එක. Note that the overall alloy composition ඒ කියන්නේ දැන් අපිට අපි මෙතනදී use කරපු ලෝහ alloy composition එක තමයි සංයුතිය තමයි මේ දීලා තියෙන්නේ 35 65 නිකල් 135ක් තියෙනවා weight එකෙන් copper 165ක් තියෙන weight එකකින්. හරි ඊට පස්සේ කියනවා remains unchanged during cooling even through there is a redistribution of copper and nickel between the phases. හරි දැන් මෙන්න මෙතනදී අපි ගත්තේ එකම සංයුතියනේ මේ නිකල් 35යි copper 65යි. එන්නේ ඒ සංයුතියේදී මෙන්න මේ ලයින් එකේදී අපි කූල් කරගෙන ආවා කියලා මෙන්න මේ සංයුතියට කිසිම වෙනසක් වෙන්නේ නැහැ. මේ කම්පොසිෂන් එක එහෙමම තියෙනවා. එතකොට අර වෙනස් වෙන්නේ මොකද්ද? මෙන්න මේ ඒක ඇතුලේ තියෙන අංශු කියන්නේ අර ඝන ද්‍රව ඒ කියන්නේ phase change එකක් විතරයි වෙන්නේ. ඒ කියන්නේ අවස්ථාව වෙනස් වෙන එක විතරයි වෙන්නේ. ඝන ද්‍රව වලට යනවා. ද්‍රව ඝන වලට එනවා. අන්න ඒ අවස්ථාව විතරයි වෙනස් වෙන්නේ. මේක නම් ද්‍රව ඝන වලට නෑ වෙන්නේ. දැන් මේක අපි කූල් කරගෙන ආවේ. කූල් කරනෙද්දී ද්‍රව තිබ්බා ටික පොඩ්ඩක් ඝන වුණා. ඊට පස්සේ ආයෙ චුට්ටු ඝන වීගෙන ඇවිල්ලා මේ ඊට පස්සේ ඝනම් වෙනවා මේ. හරිද?
ඒ විදිහට තමයි වෙන්නේ. එතකොට phase change එක විතරයි වෙන්නේ. මේ composition එකේ වෙනසක් උන්නේ නැහැ. අපි composition එක වෙනස් කරේ නැහැ. අපි වෙනස් කරේ උෂ්ණත්වය විතරයි. උෂ්ණත්වය එන්න අඩු කරගෙනවා මේ A ඉඳලා E වලට එනවා. හරි ඊට පස්සේ කියනවා the solidification process is virtually complete at about point D. එතකොට මේ solidification ඒ කියන්නේ ඝන අවස්ථාවට එන එක හුඟක් දුරට මේ ඒ කියන්නේ මෙන්න මේ D point එකට වගේදී complete නෙමෙයි. හුඟක් ඝනේවා මේ ඇති වෙලා තියෙනවා මෙතනදී. මෙතනින් පොඩ්ඩක් ආය ටෙම්පරේචර් එක අඩු කර ගමන් කූල් කරපු ගමන් ආය ඉතින් ඝන අවස්ථාවටම තමයි යන්නේ මේ. එතකොට මෙන්න මෙතන තමා මේ solidification process එක හුඟක් දුරට මෙතනදී complete වෙලා. ඒ කියන්නේ ඉවර වෙලා. ආය පල්ලෙට එන්න solidification එක වැඩි වෙන එක තමයි වෙන්නේ. හුඟක් දුරට මෙන්න මෙතන D point එකට එද්දී අපි උඩ ඉඳලා A B C D වලට එද්දී හුඟක් දුරට ඝන අවස්ථාවට එන එක complete වෙලා. හරිද? ඊට පස්සේ කියනවා the composition of the solid is approximately the composition of the solid is approximately 35 nickel 65 165 copper. The overall alloy composition while that of the last remaining liquid is while of that of the last remaining liquid is 24% nickel 70% copper. හරි දැන් මෙතන කියන්නේ මේ දැන් අපි මෙන්න මේ හරියට එද්දී මෙන්න මෙතන දැන් මේ පෙන්වන විදිහට ලික්විඩ් ටිකුත් තියෙනවනේ මේ. හරිද? මේ මෙතන දාලා තියෙන කම්පොසිෂන් එක පේනවද මේ? බලන්න මේ. මෙන්න මෙතනදී 35ක් මේ ලික්විඩ් නිකල් තියෙනවා. හරිද? මේ 35ක් ලික්විඩ් නිකල් තියෙනවා කියන්නේ අනිවාර්යෙන් කොපර් 65ක් තියෙන්න එපේ. ඒ කාරණේ. එතකොට ඊට පස්සේ මෙන්න මේ B පොයින්ට් එකට දිමුද වෙලා තියෙන්නේ මේ නිකල් 32ක් වෙලා. හරිද? මේ නිකල් 32ක් වෙලා මෙන්න මෙතනදී මේ ලෙවල් එකේදී B වලට එද්දි මොකද වෙලා තින්නේ මේ නිකල් 146ක් ඝනව තියෙනවා. ඊට අමතරව ලික්විඩ් තියෙනවා 35ක්. හරිද? එතකොට මේ විදිහට තමයි තින්නේ මේ. ඊට පස්සේ එන්න පල්ලෙහාට එද්දි මොකද වෙන්නේ? මේ නිකල් ගැන විතර මෙතන කතා කරලා තියෙනවා. එතකොට නිකල් ලික්විඩ් මෙතන 132ක් තියෙනවා. C වලට එද්දි. නිකල් ලික්විඩ් 132ක් තියෙනවා කියන්නේ ඉතුරු 68ම මේ කොපර් ලික්විඩ් එක. හරිද? එතකොට මෙතන මේ නිකල් ඝනව තියෙනවා 143ක්. එතකොට 157ක් තියෙන්නේ මොනවද? කොපර් ඝන විදියට. හරි ඊට පස්සේ තව ටිකක් පල්ලෙට එද්දි D වලට ආවම මෙතන තියෙනවා මේ නිකල් ලික්විඩ් විදියට තියෙනවා 124ක්. එතකොට අනිත් 100ට කීයද? 76ම තියෙන්නේ කොපර් ලික්විඩ් එකක් විදියට. කොපර් තමයි ඉතිරි 100ට 76ම ලික්විඩ් එකක් විදියට තියෙන්නේ. එතකොට නිකල් ඝනව තියෙනවා මෙතනදී 135ක්. එතකොට අනිවාර්යෙන් ඉතුරු ඝන 165ම වෙන්නේ කොපර්. එතකොට මෙතෙන්ට ආවම කෙලින්ම E වලට එද්දි මොකද්ද වෙන්නේ? නිකල් 135යි ඝන ද්‍රව නැහැ. ද්‍රව ඉවරයි. මෙතනින් පල්ලෙහාදී ද්‍රව නැහැ. ඊට පස්සේ 165ක් තියෙනවා කොපර්. ඒ විදිහට වෙනස් වෙගෙන ඇවිල්ලා තියෙන්නේ. තේරුණානේ? හරි. ඊට පස්සේ බලමු ඊළඟ එක. හරි. මෙතන දීලා තියෙනවා බයිනරි එව්ටෙක්ටික් සිස්ටම්ස් කියලා එකක්. ඊට පස්සේ මෙතන අපි කියන එක නිකන් බලමු. Another type of common and relatively simple phase diagram found for binary alloys. අර binary alloys වලට මේ හදපු මේ simple phase diagram එකක් විදිහට මේකත් use කරන්න පුළුවන්. හරිද? එතකොට මෙතන කියනවා three single phase regions are found on the diagram alpha beta and liquid. මෙතනදී මේ මෙන්න මේ diagram එක ගත්තාම ඒකෙදි
පේස් 3ක් තියෙනවලු මේ 3 single paces. හරිද? ඒ කියන්නේ අවස්ථා 3ක් තියෙනවා. අවස්ථා 3ක් මේ ලික්විඩ් අවස්ථාව. මේ L කියලා දාලා තියෙන ලික්විඩ් අවස්ථාව. ඊට පස්සේ මේ ඇල්ෆා කියලා දාලා තියෙන මොකක් හරි වෙන අවස්ථාවක්. නිකන් ඒ කියන්නේ ඒක ඕනෙම අර කියන්නේ අවස්ථාව ඝන වෙන්නත් පුළුවන් වායු වෙන්නත් පුළුවන්. ඒක මොකක්ද කියලා අර ස්පෙસિෆයි කරලා නැහැ. ඇල්ෆා කියන්නේ මොකක් හරි පේස් එකක්. මොකක් හරි අවස්ථාවක්. බීටා කියන්නේ තව මොකක් හරි අවස්ථාවක්. එතකොට මෙන්න මේ මෙතන තියෙන ලික්විඩ් මේල් කියන්නේ ලික්විඩ් වලට. ඊට පස්සේ මෙන්න මෙතන කෑල්ලට ආවම මොකක්ද වෙන්නේ? ඇල්ෆා ධන L. ඒ කියන්නේ ඇල්ෆා අවස්ථාවෙනුත් මෙතන තියෙනවා. ලික්විඩ් අවස්ථාවෙනුත් තියෙනවා. මෙතෙන්ට ආවම බීටා ප්ලස් L. බීටා කියන අවස්ථාවෙනුත් මෙතන මොනවාද මැටීරියල් තියෙනවා. මෙතන ලික්විඩුත් තියෙනවා. හරි ඊට පස්සේ මෙන්න මෙතෙන්ට ආවම ඇල්ෆා ධන බීටා දෙකෙන්ම ඒ අවස්ථා දෙකේම ද්‍රව්‍ය මෙතන තියෙනවා. ඊට පස්සේ මෙතනදී ඇල්ෆා විතරයි තියෙන්නේ. මෙතනදී බීටා විතරයි. මෙන්න මේ ලයින් වලට අර කලින් නම තමයි කියන්නේ බවුන්ඩරි ලයින්ස්ම තමයි. හරි මෙතනත් තියෙන weight percentage එකම තමයි මේ AB කියලා දෙකක් තියෙනවා. weight percentage එකම තමයි දාලා තියෙන්නේ. මේ පැත්ත temperature එකම තමයි. හරි ඊට පස්සේ අපි ඊළඟ ස්ලයිඩ් එකට ගිහිල්ලා බලමු මොකක්ද කියන්නේ කියලා. binary eutectic system කියලා තමයි මේකට කියන්නේ. හරි දැන් මෙතෙන් දාම කියනවා eutectic and eutectoid system කියලා දෙකක්. ඉස්සල්ලා අපි කතා කරේ මොකද්ද? මෙතන තිබ්බ අපිට binary eutectic system. දැන් අපිට තියෙන binary eutectic එකයි eutectoid එකයි. හරි ඒ දෙකේ වෙනස මොකක්ද කියලා තමයි අපි බලන්නේ. ඉතින් ඊට පස්සේ මෙතන කියනවා eutectics and eutectoids look like a shallow weak enclosing a single phase field resting on a horizontal line above a two phase field. හරි දැන් මෙතන බලුවාම කෙලින්ම ඒ කියන්නේ වෙනස මොකක්ද කියලා මේ බලපු ගමන් සාමාන්‍යයෙන් තේරෙනව නෙමෙයි. මෙතන තියෙන්නේ ලික්විඩ් එක මේ උඩ තියෙන ලික්විඩ් එක. ඒතර මෙතන කෑල්ලේ තියෙන ලික්විඩ් ප්ලස් ඇල්ෆා ෆේස් එකක්. ඒ කියන්නේ ඇල්ෆා කියන්නේ මොකක් හරි අවස්ථාවක් ඒක ඒ කියන්නේ ඝන වායු ද්‍රව මොකක් හරි වෙන්න පුළුවන් මේ ඇල්ෆා කියන්නේ මොකක් හරි අවස්ථාවක් කියලා දන්නවා. එතකොට මෙතන ලික්විඩුයි ඇල්ෆායි දෙකම තියෙනවා. මෙතන ලික්විඩුයි බීටායි දෙකම තියෙනවා. මෙතන ඇල්ෆා බීටා, මෙතන ඇල්ෆා විතරයි, මෙතන බීටා විතරයි. එතකොට මේකට මේක එව්ටෙක්ටික් මේ දාලා තියෙන එව්ටෙක්ටික්. එව්ටෙක්ටොයිඩ් එකට ආවම මොකද්ද වෙනස? එව්ටෙක්ටොයිඩ් එකට ආවම වෙනස තමයි මෙතන සොලිඩ් තියෙන්නේ. සොලිඩ් බීටා. සොලිඩ් මෙතන අඳුරලා තියෙන බීටා වලින් මෙතන ඇල්ෆා අපි අරන් තියෙන හින්දා තමයි මේ බීටා කියලා දාලා තියෙන්නේ. එතකොට සොලිඩ් වලට බීටා කියලා දැම්මම ඒ සොලිඩ් එකයි මේ ඇල්ෆා කියන අවස්ථාවෙනුයි ද්‍රව්‍ය මෙතන තියෙනවා. මෙතන සොලිඩ් එකෙනුයි ගැමා කියන එකෙනුයි මේ අකුරු දන්නවන්නේ. ඇල්ෆා මේක බීටා මේක ගැමා. එතකොට මේ සොලිඩ් එකෙනුයි ගැමා කියන එකෙනුයි ද්‍රව්‍ය මෙතන තියෙනවා. ඊට පස්සේ මෙතන ඇල්ෆා විතරයි මෙතන ගැමා විතරයි මෙතන ඇල්ෆා ප්ලස් ගැමා. එතකොට ඒ විදිහට තමයි සමහර විට මේ එව්ටෙක්ටොයිඩ් කියන්නේ මොනවද කියලා අඳින්න කියලා එහෙම දෙන්න පුළුවන් සමහර විට. දන්නේ හරියට පේපර් එක නම් කොහොමද දෙන්නේ කියලා. හරි ඊට පස්සේ මෙන්න මෙතන දීලා තියෙනවා මම හිතන්නේ අස්තම එකක්. ඒ කියන්නේ කොපර් සිල්වර් මේ කම්පොසිෂන් එකක් තියෙන එක එව්ටෙක්ටික් සිස්ටම් එකක් තමයි මෙතන දීලා තියෙන්නේ. මේ පැත්තේ ලික්විඩ් නේ තියෙන්නේ මේ. අපිට ලේසිම ගන්න පුළුවන්. මේ උඩ තියෙන මොනවද කියලා බැලුවාම ලික්විඩ් නම් තියෙන්නේ. ඒක එව්ටෙක්ටික්. මෙතන තියෙන සොලිඩ් නම් එව්ටෙක්ටොයිඩ්. හරි. දැන් මෙතන කියනවා the copper silver phase diagram. කොපයි සිල්වර්. ඒ කියන්නේ කොපයි සිල්වර් මික්ස් වෙච්ච මොකක් හරි මැටීරියල් එකක්. මෙතන ආන් තියෙන්නේ මේ පැත්තේ සිල්වර් මෙතන කොපර්. හරි. ඊට පස්සේ මොකක්ද කියන්න බලමු. The alpha phase is a solid solution rich in copper. alpha phase කොහෙද තියෙන්නේ මේ? alpha මෙතන මෙතන alpha තියෙනවා මෙතනත් alpha තියෙනවා මෙතනත් alpha තියෙනවා. alpha phase is a solid solution rich in copper. ඒ කියන්නේ alpha solution කියන්නේ මේ alpha කියන්නේ solid solution එක. ඒ කියන්නේ ඝන අවස්ථාවේ තියෙන
මොකක් හරි ඝන අවස්ථාවේ තියෙන ද්‍රාවණයක් මේ ඝන අවස්ථාවේ තියෙන ද්‍රාවණයක් ඒකේ ද්‍රාවණයක් කියන්න බෑනේ. ඝන අවස්ථාවේ තියෙන මොකක් හරි මැටීරියල් එකක්. ඝන අවස්ථාවේ තියෙන මැටීරියල් එකක් ඒකේ වැඩිපුර තියෙන්නේ කොපර්. හරිද? මේ rich in copper. ඒ කියන්නේ කොපර් තමයි වැඩිපුර තියෙන්නේ. කොපර් වැඩිපුර තියෙන මොකක් හරි ඝන ද්‍රව්‍යයක්. ඇල්පා කියන්නේ. ඒ මත තියාගන්න. It has silver as the solute component and an FCC crystal structure. මේ මොනවා වලට කියලා දෙනවද දන්නේ මේ FCC කියන ඒවා එහෙම. මේ හරියට දන්නේ නැහැ. ඔයත් මැටීරියල් වල දාන පේස් කියුබික් සිස්ටම් එකේ මේ තියෙන එක. ඒක ගැන එච්චර අපි නිකන් හිතන්නේ නැතුව මේ ලොකුවට මං හිතන්නේ ඔයාලට නැතුව ඇති. බලමු තිබ්බොත් එහෙම මේ කතා කරමු. මේ දැනට ඒක නිකන් ඒක වැඩි හිතන්නේ නැතුව යමු ඉස්සරහට. ඒක ඉච්චර ඕනේ නැහැ මෙතෙන්ට. It has silver as the solute component and crystal structure. දැන් මේ මෙන්න මෙතන කොපර් වලින් ඒ කියන්නේ කොපර් වැඩි ඝන මැටීරියල් එකක් තියෙන කියලා ඝන ද්‍රව්‍යයක් තියෙන කියලා මම කියවනේ. අන්න ඒකත් එක්ක මේකේ පොඩ්ඩක් අර මේ සිල්වත් මික්ස් වෙලා තියෙන්න පුළුවන් මේ සිල්වයි කොපරයි මික්ස් වෙච්ච ඝන ද්‍රව්‍යයක් තමයි මෙතන තියෙන්නේ. ඒ වුණාට ඒකේ කොපර් වැඩි. හරිද? It was the beta phase solid solution also has an FCC structure but copper is the solute. මෙතනදී මෙතන බීටා වලට ආවම මොකද්ද වෙන්නේ? එතන වැඩි සිල්වර්. සිල්වර් තමයි එතන වැඩි. පුර තියෙන්නේ බීටා කියන ද්‍රව්‍යය ඇතුලේ සිල්වර් තමයි වැඩි. ඒකේ copper is the solute. ඒ කියන්නේ කොපර් මේ ඒක ඇතුලේ තියෙනවා. ඒ වුණාට කොපර් මේ ඒක ඇතුලේ පොඩ්ඩක් තියෙනවා. සිල්වර් වැඩි. හරි. Pure copper and pure silver are also considered to be alpha and beta phases respectively. ඒ කියන්නේ දැන් මෙතන අර ඒ කියන්නේ හුඟක් ඒ කියන්නේ මෙන්න මේ පැත්තට ආවම ඇල්ෆා වලට ආවම කොපර්නේ වැඩිපුර තියෙන්නේ. සිල්වර් පොඩ්ඩයිනේ තියෙන්නේ. ඒ නිසා මේ කොපර් එක මේ අපි හිතන්නේ නිකන් අර සුද්ධ කොපර් විදියට තමයි ගන්න. ඒ කියන්නේ සිල්වර් චුට්ටයි තියෙන්නේ කොපර් වැඩිපුර තියෙන නිසා ඒක මේ සුද්ධ කොපර් විදියට ගන්නවා. මේ පැත්ත බීටා එක අපි ගන්නවා සුද්ධ සිල්වරයක් විදියට. හරිද? හරි ඊට පස්සේ දැන් මේක ඉඳුනිල් ඔව් ඈ මේක දැන් ඉවර වෙනවා. මේ ලින්ක් එකෙන් මෙන්න පුළුවන්.